ඉතින් අක්කා මතකයිනේ එයා පුංචි කාලේ යාව තුරුල් කරගෙන අම්මා නලවපු හැටි. ඉතින් ඒක හින්දා එයාත් කරන්නේ මේ විදිහටම මේ නංගිව තුරුල් කරගෙන දැන් නලවනවා. මොකටද හැබැයි උට මේ පුංචි කියන්නේ සමහර වෙලාවට කටුවල ඉල්ලලා වෙන්න ඇති. කටුවල ඉල්ලලා වෙන්න ඇති ඔය අඬන්නේ පානන්. දැන් ඉස්කෝලේට බින්ගොඩට ගිහිල්ලා අපේ අම්මයි තාත්තයි කටුවලයි ගොඩලයි ඕන තරම් හරගෙන ඒ හින්දා අඬන්නේ නැතුව ඉන්න කියලා. ඒත් හරියන්නේ නැහැ. තවත් අඬනවා. එතකොට කියනවා එහෙමනම් සමහර වෙලාවට ගොවි කුර ඉල්ලලා වෙන්න ඇති මේ අඬන්නේ. මුන්දික කුරිය කියන්නේ ගොයින්ගේ තල ගොයින්ගේ කුර. දැන් පොඩි ළමයි හරි ආසයි තල ගොයින්ගේ මස් වලට වඩා ඔය අතපය වලිගේ අග කෑල්ල වගේ ඒවා ඔය රෝස් කරලා තමයි කන්නේ. ඉතින් ඒ විතර සරසර ගාලා හැපෙන හින්දා පොඩි උන් හරි ආසයි. එහෙනම් ඒ වගේ ඉල්ලලා දන්නේ මේ අඬන්නේ කියලා. එතකොට කියනවා නෑ ඒක අඬන්න කාරණාවක් නෙවෙයි. ගිහිල්ලා තල ගොයි මරාගෙන ඒ වගේ කුර පුච්චගෙන කදක්ම බැඳගෙන ඒ ටිකක් නෙමෙයි. ඒ හින්දා අඬන්න නැතුව නිදාගන්න කියලා කියනවා. ඒත් අඬනවා. එතකොට කියනවා එහෙනම් මේ අඬන්නේ දමුමලේ මේ මී මල් ඉල්ලලා දන්නේ. ඔය මී පැණි වදවල ඒ වදවල තියෙනවා පැණි වදින තැනකුත් තියෙනවා. ඔය සමහර කෑලි වල දාලා තියෙනවා කහ පාට පිටි වගේ වර්ගයකුත් ඔකේ මල් රෝග එහෙම පිටිනුනත් ඔය මී වදවල තැන්පත් කරලා තියෙනවා. ඒවට කියන්නේ මී මල් කියලා. මල් වද කියලා කියන්නේ. ඒ වගේ පැණි වද වලට වඩා රසයි. පැණි රසයි පිටි රසයි දෙකක් තියෙනවා. ඒ හින්දා පොඩි උන් හරි කැමති පැණි වදම කනවට වඩා ওই මල් වද කනවා. ඉතින් ඒක හින්දා ඒ වගේ කියලා දන්නේ මේව අඬන්නේ. එහෙමනම් දැන් කණමි වල තමයි වැඩිපුර මේ මල් වද තියෙන්නේ. අනිත් ඒවා තියෙනවා. වැඩි ප්‍රමාණයක් මල් වද තියෙන්නේ කණමි වල. ඒක කණමියක් කොටලා යකුන්ට පුදලා මුලක් බැඳගෙන දැන් අම්මයි තාත්තයි එයි නිදා ගන්න කියලා තමන්ගේ නංගිව නලවන නැලවිල්ලක් අපි අහලා බලනවා.